මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ LVL එනර්ජි ෆන්ඩ් එක ගැන. රිනියබල් එනර්ජි එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තිය කියන අංශය යටතේ තමයි මෙයාලගේ බිස්නස් ඔපරේට් කරන්නේ. ඉතින් මෙයාලට හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් 7ක්, වින්ඩ් පවර් ප්ලාන්ට් 2ක්, සෝලාර් පවර් ප්ලාන්ට් 3ක් සහ තර්මල් පවර් ප්ලාන්ට් 3ක් අයිති වෙනවා. හයිඩ්‍රෝ වින්ඩ් සහ සෝලාර් පවර් ප්ලාන්ට් ඔපරේට් වෙන්නේ ලංකාවේ. එහෙම නැත්නම් ඒවා ලංකාවේ තමයි ස්ථාපිත කරලා ලංකාවේ ජාතික පද්ධතියට තමයි විදුලිය එකතු කරන්නේ. නමුත් මේ තර්මල් පවර් ප්ලාන්ට් තුන මෙයාලගේ තියෙන්නේ බංග්ලාදේශ වල. ඉතින් ඒවා බංග්ලාදේශ වල තමයි ඔපරේට් වෙන්නේ. ඉතින් මේ කම්පැනි එකේ 2024 පළවෙනි මාස 9 ඇතුලේ ෆයිනෑන්ෂියල් පර්ෆෝමන්ස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් බලමු. මම මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා LVL එනර්ජි ෆන්ඩ් එකේ 2024 දෙසැම්බර් 31 වෙනිදා ඉන්නවසන් වෙන මාස 9ට අදාළව මේ දිනකුත් වෙලා තියෙන ඉන්ටරිම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එක. මේකේ මුලින්ම අපිට දීලා තියෙනවා ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඒකේ බලුවොත් රෙවෙනියු එක. එහෙම නැත්නම් ආදායම ගෲප් එකට අදාළව තුන්වෙනි ක්වාටර් එකට දක්වනවා මිලියන 132ක් විදිහට. සමස්ත මාස 9ට මෙයාලගේ ආදායම දක්වනවා මිලියන 377ක් විදිහට. ඊළඟට ප්‍රොෆිට් බිෆෝර් ඉන්කම් ටැක්ස් එහෙම නැත්නම් බදු ගෙවීමට පෙර ලාභය බලුවොත් තුන්වෙනි ක්වාටර් එකට දක්වනවා මිලියන 192ක් විදිහට. මේක 2023 තුන්වෙනි ක්වාටර් එකේ මිලියන 88ක ලොස් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේදී ලොස් එක රිකවර් කරගෙන ප්‍රොෆිට් කරගන්න මෙයාලා සමත් වෙලා තියෙනවා. සමස්ත මාස 9දී ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස් එක එහෙම නැත්නම් බදු ගෙවීමට පෙර ලාභය දක්වනවා මිලියන 724ක් විදිහට. මේක 2023 පළවෙනි මාස 9 අවසානයේදී මිලියන 16ක ලොස් එකක් තමයි තිබිලා තියෙන්නේ. මාස 9ට අදාළවත් ලොස් එක රිකවර් කරගෙන ප්‍රොෆිට් කරන්න සමත් වෙලා තියෙනවා මෙයාලා. ඊළඟට ප්‍රොෆිට් ෆොර් ද පීරියඩ් එහෙම නැත්නම් බදු ගෙවීමෙන් පස්සේ මෙයාලගේ ශුද්ධ ලාභය තුන්වෙනි ක්වාටර් එකට දක්වනවා මිලියන 173ක් විදිහට. මේක 2023 තුන්වෙනි ක්වාටර් එකේ මිලියන 97ක ලොස් එකක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. සමස්ත මාස 9 මෙයාලගේ බදු ගෙවීමට පස්සේ ශුද්ධ ලාභය දක්වනවා මිලියන 667ක් විදිහට. මේක 2023 පළවෙනි මාස 9 අවසානයේදී මිලියන 35ක ලොස් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට දීලා තියෙනවා earnings per share එහෙම නැත්නම් කොටසක ඉපැම්ම තුන්වෙනි ක්වාටර් එකට දක්වනවා 723ක් විදිහට. මේක 2023 තුන්වෙනි ක්වාටර් එකේ 720ක ලොස් එකක් තමයි තිබිලා තියෙන්නේ. 2023 පළවෙනි මාස 9 අවසානයේදී මෙයාලගේ EPS එක දක්වනවා 792ක් විදිහට. මේක 2023 පළවෙනි මාස 9 අවසානයේදී 791ක ලොස් එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ලොස් එක රිකවර් කරගෙන 2024 අවුරුද්දේ ප්‍රොෆිට් කරන්න මෙයාලා සමත් වෙලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එක. ටෝටල් ඇසෙට්ස් ප්‍රමාණය බලුවොත් ඒක දක්වනවා බිලියන 8.71ක් විදිහට. මේක 2023 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී බිලියන 8.95ක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා ඇසෙට් බේස් එක. ඊළඟට බලුවොත් ටෝටල් ඉක්විටි එහෙම නැත්නම් මුළු ප්‍රාග්ධන ප්‍රමාණය 2024 දෙසැම්බර් 31 වෙනිදාට දක්වනවා බිලියන 5.54ක් විදිහට. මේක 2023 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී බිලියන 5.37ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒක යම් ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා. ඊළඟ ටෝටල් ලයබිලිටිස් එහෙම නැත්නම් මුළු වගකීම් ප්‍රමාණය බලුවොත් ඒක දක්වනවා බිලියන 3.16ක් විදිහට. මේක 2023 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේ බිලියන 3.58ක ඉඳලා පොඩි ප්‍රමාණයක අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට බලුවොත් net asset per share එහෙම නැත්නම් කොටසක ශුද්ධවත්කම් ගය 2024 දෙසැම්බර් 31 වෙනිදාට දක්වනවා රුපියල් 7.98ක් විදිහට. මේක 2023 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී රුපියල් 8.96ක ඉඳලා මේ විදිහට අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මාකට් එකේ LVL එනර්ජි ෆන්ඩ් ෂෙයා එක ට්‍රේඩ් වෙන ප්‍රයිස් එක බලුවොත් මේ වීඩියෝ කරන දවසේ දැන් තුන ක්ලෝස් වෙලා තියෙන රුපියල් 560කට. එතකොට net asset value එකට වඩා ටිකක් අඩු මිලකට තමයි මේ වෙලාවේ මේක මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ. ඊළඟට දීලා තියෙනවා statement of cash flows නැත්නම් cash flow statement එක. මේකේ බලුවොත් net cash from operating activities කියන figure එක දක්වනවා negative මිලියන 29.6ක් විදිහට. ඉතින් කලින් අවුරුද්දේ positive වගේ එක තිබ්බ cash flow එක මේ අවුරුද්ද වෙද්දී negative වෙලා තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම දායක වෙලා තියෙන්නේ මොන වගේ කාරණාද කියලා බලුවොත් පළවෙනි එක තමයි 2023ට වඩා 2024 අවුරුද්දේ මෙයාලට ගෙවන්න වෙලා තියෙන ටැක්සස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේමයි මෙයාලා ලෝන්ස් ගත්ත ඒවට වෙන්න ඕනේ මේ ගෙවන්න වෙලා තියෙන ඉන්ට්‍රස්ට් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා කලින් අවුරුද්දට සාපේක්ෂව. ඉතින් ඒකත් එක්ක තමයි ප්‍රධාන වශයෙන්ම ඔපරේටිං ඇක්ටිවිටීස් වලට අදාළව net cash flow එක මේ විදිහට නෙගටිව් වගේක් දක්වා මාරු වෙලා තියෙන්නේ. කලින් අවුරුද්දේ පොසිටිව් වගේක තිබිලා. ඊළඟට ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලට අදාළව net cash flow එක කලින් අවුරුද්දේ සහ 2024 පළවෙනි මාස 9 අවසානයේදී තියෙන්නේ පොසිටිව් වගයන් වල 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වනවා මිලියන 200.4ක් විදිහට. මේක මේ විදිහට පොසිටිව් වෙන දායක වෙලා තියෙන කාරණා බලුවොත් මෙයාලට ඉන්ට්‍රස්ට් සහ ඩිවිඩන්ඩ්ස් රිසීව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් මෙයාලට පොලි ආදායම් ලැබිලා තියෙනවා සහ මේ ඩිවිඩන්ඩ්ස් විදිහට ආදායම් ලැබිලා තියෙනවා ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන කොටස් වලින්. ඉතින් 2023 සහ 24 අවුරුදු වල මෙයාලා ඉන්වෙස්ට්මන්ට්ස් කරලා තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මෙයාලා කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ප්‍රතිලාභ ලැබිලා තමයි තියෙන්නේ. අලුතෙන් ඉන්වෙස්ට්මන්ට්ස් කරලා තියෙනවා අඩුයි. ඒකත් එක්ක තමයි ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලට අදාළව net cash flow එක මේ විදිහට පොසිටිව් වගේ එක පැවතිලා තියෙන්නේ. ඊළඟට බලුවොත් ෆයිනෑන්සිං ඇක්ටිවිටීස් වලට අදාළව net cash flow එක දක්වනවා පොසිටිව් මිලියන 48.8ක් විදිහට. මේක 2023 වර්ෂයේ නෙගටිව් වගේ එක තමයි තිබිලා තියෙන්නේ. නෙගටිව් වගේ එක තිබ්බ එක පොසිටිව් වගේක් දක්වා මාරු වෙලා තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතුලා තියෙන්නේ මේ shares issued කියලා මිලියන 465.8ක ෆිගර් එකක් දාලා තියෙනවා. ඉතින්
2024 පළවෙනි මාස 9 ඇතුලේ මෙයාලා රයිට් ඉෂුව එකක් දීලා ෂෙයා හෝල්ඩර්ස්ලගෙන් මුදල් ප්‍රමාණයක් අරගෙන දෙනවා කම්පැනි එක ඇතුළට. ඒකත් එක්ක තමයි මේ විදිහට ෆයිනෑන්සිං ඇක්ටිවිටීස් වලට අදාළ net cash flow එක පොසිටිව් වගයක් දක්වා වෙනස් වෙලා තියෙන්නේ. හරි ඊළඟට අපි යනවා top 20 ෂෙයා හෝල්ඩින් එක නැත්නම් මේජර් ෂෙයා හෝල්ඩින් ලිස්ට් එකට. ඉතින් LVL එනර්ජි ෆන්ඩ් එකේ 55.35ක ෂෙයා හෝල්ඩින් එකක් තියෙන්නේ ලංකා වෙන්චර්ස් PLC එකට. එතකොට ලංකා වෙන්චර්ස් PLC එක හරහා තමයි මේකේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු 2024 පළවෙනි මාස 9 ඇතුළේ LVL එනර්ජි ෆන්ඩ් එකේ ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක සහ අවුරුදු 5ක සමරි එක මම මුලින්ම දාගෙන තියෙනවා මාකට් එකේ ප්‍රයිස් එක රුපියල් 5.60යි. මාස 9ට අදාළ EPS එක දැක්ුණා 7.92යි. 2023 පළවෙනි මාස 9 අවසන් වෙද්දී මේක 7.9ක ලොස් එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට මම මේ 7.92 කියන EPS එක ඇනුවලයිස් කරලා හදාගෙන තියෙනවා. සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර් එක ඉවරෙද්දී මෙයාලට මොන වගේ EPS එකකට යන්න පුළුවන්ද කියලා දල වශයෙන් අනුමානයක්. ඉතින් ඒක මට දැක්කනවා රුපියල් 1.23ක වගේ EPS එකකට මෙයාලට යන්න පුළුවන්කම තියෙනවා කියලා ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී. මේක අනුමානයක් විතරයි. ඉතින් මේක අනිවාර්යයෙන් වෙනස් වෙන්න පුළුවන්. මෙයාලගේ සමස්ත අවුරුද්දට අදාළ රිපෝට් එක එළියට එද්දී 2023 අවුරුද්ද බලුවොත් එතනදී මෙයාලගේ EPS එක දැක්වෙන 7.17ක ලොස් එකක් විදිහට. ඉතින් ලොස් එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රොෆිට් එකක් තිබිලා නැහැ. නමුත් ඔයාලට පේනවා 2024 පළවෙනි මාස 9 අවසන් වෙද්දිම මේ ලොස් එක රිකවර් කරගෙන මෙයාලා ප්‍රොෆිට් කරන්න සමත් වෙලා තියෙනවා. ඊළඟට මම දාගෙන තියෙනවා net asset value එක 2024 දෙසැම්බර් 31 වෙනිදාට දැක්ුණේ රුපියල් 7.98ක් විදිහට. 2023 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී මේක රුපියල් 8.96ක් විදිහට තිබිලා තියෙනවා. පොඩි ප්‍රමාණයකින් අඩු වීමක් තමයි වෙන්නලා තියෙන්නේ. ඩිවිඩන්ඩ් එක ගැන කතා කරොත් 2024 ෆයිනෑන්ෂියල් ඉයර් එකට ඩිවිඩන්ඩ් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි 2023 සහ 2022 කියන අවුරුදු වලත් මෙයාලා ඩිවිඩන්ඩ්ස් දීලා නැහැ. ඊට කලින් 2021 ඉඳන් පස්සට දිගටම මෙයාලා ඩිවිඩන්ඩ්ස් දීගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ 2023 සහ 22 අවුරුදු වල ඩිවිඩන්ඩ් දීලා නැත්තේ ඇයි කියන එක මම ටිකකින් කතා කරන්නම්. 2024 ඩිවිඩන්ඩ් එකක් දෙයිද නැද්ද කියන එක ගැනත් අපි කතා කරමු. P ratio එක මම දාගෙන තියෙනවා 6.09ක් විදිහට තමයි දක්වන්නේ. PBV ratio එක 0.7යි net asset value එකට වඩා ටිකක් අඩු මිලකට මාකට ට්‍රේඩ් වෙන්නේ. debt to equity ratio එක 57.1යි. dividend yield එක සහ dividend payout ratio එක ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. return on equity ratio එක 14.83යි. return on assets ratio එක 9.44යි. හරි ඊළඟට අපි බලමු අවුරුදු 5ක ඇතුළත key indicators කීපයක් කොයි විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. LVL එනර්ජි ෆන්ඩ් එකේ මම මුලින්ම දාගෙන තියෙනවා EPS එක. මේ EPS එකේ chart එක බැලුව ගමන් ඔයාලට තේරෙනවා 2022 සහ 23 අවුරුදු වල dividend දීලා නැත්තේ ඇයි කියන එක. මොකද 2022 සහ 2023 මෙයාලගේ කම්පැනි එකේ loss තමයි තිබිලා තියෙන්නේ මේ අවුරුදු දෙකම. ඉතින් loss එකක් තියෙද්දි dividend එකක් දෙන්න විදිහක් නැහැ. share holders ලට profit එකක් තිබ්බොත් තමයි දෙන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා 2020 සහ 21 කියන අවුරුදු දෙකේ profit තිබිලා තියෙනවා. ඉතින් මේ profit කරපු අවුරුදු වල මෙයාලා dividends දීලා තියෙනවා. ඒ වගේමයි 2015 ඉඳලා 2021 වෙනකම් මම බලපු history එක අනුව 2015 ඉඳලා 2021 වෙනකම් එක දිගටම මෙයාලා dividends දීලා තියෙනවා share holders ලට. 2022 සහ 23 අවුරුදු වල තමයි දීලා නැත්තේ. මොකද loss තමයි තිබිලා තියෙන්නේ. ඉතින් 2024 අවුරුද්දේ මේ loss එක recover කරගෙන නැවත මෙයාලා profit කරන්න සමත් වෙලා තියෙනවා. මේකත් එක්ක මට හිතෙන විදිහට 2024 අවුරුද්දේදී මේ කම්පැනි එකේ dividend එකක් බලාපොරොත්තු වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මම දාගෙන තියෙනවා net asset value එක 2020 දී රුපියල් 8.70ක් තිබ්බ net asset value එක 2021 දී රුපියල් 14.15ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. 2022 23 සහ 24 අවුරුදු වල මේ net asset value එක ටිකක් අඩු වීමක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් 2024 මෙතන දැක්වෙන net asset value එක පළවෙනි මාස 9 අවසන් වෙද්දී තිබ්බ එක. ඉතින් සමස්ත මාස 12ම අවසන් වෙද්දී මේ net asset එක සමහර විට කලින් අවුරුද්දට වඩා වැඩි කරගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. ඊළඟට මම දාගෙන තියෙනවා revenue එක එහෙම නැත්නම් මෙයාලගේ ආදායම වෙනස් වෙලා තියෙන විදිහ 2020 දී මිලියන 336ක් විදිහට තිබ්බ revenue එක නැත්නම් ආදායම 2021 දී මිලියන 428ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. 2022 දී මේක මිලියන 280ක් දක්වා අඩු වෙලා තියෙනවා සහ 2023 දී මිලියන 419ක් දක්වා නැවත වැඩි කරගෙන තියෙනවා. 2024 ඇනුවලයිස් කරපු වගේ ගත්තොත් මිලියන 503ක් විදිහට දක්වනවා. ඉතින් මෙන්න මේ කියන revenue එකට මෙයාලට යන්න පුළුවන් වුණොත් පහුගිය අවුරුදු 5ටම වැඩිම revenue එක වාර්තා වෙන්න ඕනේ 2024 අවුරුද්දේ. ඒ වගේම EPS එකත් මේ ඇනුවලයිස් කරලා තියෙන අගයට මෙයාලට යන්න පුළුවන් වුණොත් පහුගිය අවුරුදු 5ට මෙයාලා වාර්තා කරපු වැඩිම EPS එක වෙන්න ඕනේ 2024 EPS එක. ඊළඟට මම profit before tax එක සහ profit after tax එක දාගෙන තියෙනවා. ඒක EPS එකට සමාන chart එකක් තමයි තියෙන්නේ. 2024 ඇනුවලයිස් කරපු වගයන් වලට මෙයාලට යාමේ හැකියාව ලැබුණොත් මේක තමයි පහුගිය අවුරුදු 5ෙම මෙයාලගේ වැඩිම profit before tax එක සහ profit after tax එක වෙන්න ඕනේ. හොඳයි ඉතින් මේ කාරණා ටික තමයි LVL එනර්ජි ෆන්ඩ් එක ගැන මේ report එකත් එක්ක මට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා වැදගත් වෙන හැම කාරණයක්ම මම කතා කරා කියන එක මේ විදිහටම CSC එකේ list කරලා තියෙන companies හැම එකකම financial reports අරගෙන කතා කරන්න මම බලාපොරොත්තු වෙන මේ YouTube channel එකෙන් මේ විදිහටම තවත් company එකක financial evaluation එකකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.